ඩොලර් 2000ක් විතරක් අතේ තියාගෙන දවස් 5කට CT එකේ කාමරයක් බුක් කරලා. අද අපි එකතු වෙලා ඉන්නේ දිමුත් එක්ක. දිමුත් කියලා කියන්නේ අවුරුදු 7කට වැඩි කාලයක් නිව්සීලන්ඩ් වල කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරපු, අවුරුදු 4කට වැඩි කාලයක් ටෙලිකමියුනිකේෂන්ස් වල ගොඩක් සේල්ස් ජොබ්ස් වල ඉන්වෝල්ව් වෙච්ච කෙනෙක්. ඉතින් අපි අහලා බලමු දිමුත්ගේ ජර්නි එක කොහොමද කියලා. දිමුත්, ඔයා ලංකාවේ ඉඳලා නිව්සීලන්ඩ් එන්න ගත්ත ඩිසිෂන් එකේ රීසන් එක මොකක්ද? ඒක ස්කේරිද? ඒක එක්සයිටින්ග්ද? ප්‍රධාන හේතුවනේ නිව්සීලන්ඩ් වලට මූව් වෙන්න ලංකාවේ ඉඳන් ඇත්තටම මගේ වයිෆ් IT ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්නේ. අපි කාලයක් තිස්සේ කල්පනා කර හිටියා එයාට වැඩිදුර අධ්‍යාපනය නැත්නම් මාස්ටර්ස් එකක් කරන්න ඕනකම තිබ්බා. අපි එතකොට වෙන රටකට යන්න තමයි ප්ලෑන් එක තිබ්බේ. එතකොට අපි ඕස්ට්‍රේලියා නිව්සීලන්ඩ් කියන ඔප්ෂන්ස් දෙකම ඇත්තටම කන්සිඩර් කරා. අපි ඒ දෙකෙන් වැඩිපුර කැමති වුණේ නිව්සීලන්ඩ් වලට. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි 2015 සැප්තැම්බර් මාසේ නිව්සීලන්ඩ් වලට එන්නේ. ස්කෑරිද එක්සයිටින්ග්ද කියන එක මං ඇත්තටම දෙකම අලුතෙන් රටකට එනකොට ඒ එක්සයිට්මන්ට් එක තියෙනවා. අලුත් ඔපචුනිටීස්, අලුත්ම කල්චර් එකක්, අලුත් ජීවිතයක්, මේ වගේ දේවල් ගොඩක් බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන තමයි අලුත් රටකට එන්නේ. එතකොට ලොකු එක්සයිට්මන්ට් එකක් තිබ්බා ඇත්තටම නිව්සීලන්ඩ් වලට මූව් වෙනකොට. ඒ වගේම ලොකු බයකුත් හිතේ තිබ්බා. මොකද කෝස් ෆීස්, එතකොට එයා ටිකට්ස් ඔක්කොම වියදම් කරාට පස්සේ නන්නාදුන් රටකට ආවේ ඩොලර් 2000ක් විතරක් අතේ තියාගෙන දවස් 5කට CT එකේ කාමරයක් බුක් කරලා. එතකොට හිතේ ලොකු බයකුත් තිබ්බා. ඒකින්ද වාගේ ප්‍රශ්නෙට උත්තරේ ඒක එක්සයිට්මන්ට් එක පිරිච්ච බයත් ටිකක් තිබ්බ ගමනක්. නිව්සීලන්ඩ් වලට මුලින්ම ආපු දවස් මතක් වෙනකොට biggest cultural shock එක මොකද්ද? කල්චර් ෂොක්ස් ඇත්තටම කීපයක් තිබ්බා. පළවෙනිම කල්චර් ෂොක් එක උනේ මෙහි මිනිස්සුන්ගේ ප්‍රයොරිටිස්. ඇත්තටම ලංකාවේ දැන් අපි එනකොට ගොඩක් වෙලාවට රස්සාව කියන්නේ අපේ ජීවිතේ නම්බර් 1 නැත්නම් නම්බර් 2 ප්‍රයොරිටි එක. මට මෙහෙට ආවට පස්සේ තමයි තේරුනේ මෙහි මිනිස්සුන්ගේ ඒක ප්‍රයොරිටි ලිස්ට් එකේ ඊට වඩා ගොඩක් පහළ තියෙන්නේ. ගොඩක් වෙලාවට health and well-being කියන එක නම්බර් 1. ඊට පස්සේ family. young කිවිස්ලා නම් ගොඩක් ඒගොල්ලොන්ගේ travelling වගේ දේවල් නම්බර් 3 වලට තියෙනවා. රස්සාව තියෙන්නේ 4ට නැත්නම් 5ට. ඒක එතකොට ඇත්තටම මට ලොකු ෂොක් එකක් වුණා. දෙවෙනි ෂොක් එක උනේ මට මෙහි දෙමව්පියෝ තමන්ගේ ළමයින් ගැන කතා කරන විදිය. දෙමව්පියෝ 10 දෙනෙක්ට කතා කරොත් almost 10 දෙනාම කතා කරන්නේ ළමයින් කරන සෙල්ලම් ගැන. මේක මට ඇත්තටම ලොකු පුදුමයක් වුණා. මොකද ලංකාවේදී අපි ළමයි ඉන්න කට්ටියට කතා කරනකොට ගොඩක් වෙලාවට කතා කරන්නේ ළමයින්ගේ අධ්‍යාපනයේ පැත්ත ගැන. මෙහි හැමෝම කතා කරන්නේ ළමයි කරන ක්‍රීඩා ගැන. ඒක ඇත්තටම මට ලොකු ෂොක් එකක් වුණා. තුන්වෙනි ෂොක් එක උනේ ඇත්තටම මෙහි වයස මිනිස්සු කොච්චර තමන්ගේ health and well-being එක ගැන හිතනවද කියන එක. උදාහරණයක් විදිහට දැන් අවුරුදු 65ට වැඩි කෙනෙක්, අවුරුදු 70ට වැඩි කෙනෙක් මෙහෙ ගොඩක් ඉන්නවා කම්පිටිටිව් ලෙවල් වලට සෙල්ලම් කරන කට්ටිය. ඒගොල්ලොන්ගේ වෙනම ස්පෝර්ට්ස් ක්ලබ්ස් තියෙනවා. ඒගොල්ලොන්ගේ වෙනම සයික්ලින් ක්ලබ්ස් තියෙනවා. මේ වගේ දේවල් ඇත්තටම මට ෂොක් එකක් වුණා නිව්සීලන්ඩ් වලට ආපු මුල් කාලේ. ලංකාවේ සේල්ස් ප්‍රොෆෙෂනල් කෙනෙක් නිව්සීලන්ඩ් ඇවිල්ලා ජොබ්ස් වලට ඇප්ලයි කරනකොට හොඳම ජොබ් එකකට ලෑන්ඩ් කරන්න ඔයා දෙන ඇඩ්වයිස් එක මොකක්ද? ඒ ප්‍රශ්නෙට උත්තරය ඇත්තට මම කොටස් කීපකින් ඔයාට දෙන්නම්. ඉස්සෙල්ලම ලංකාවෙන් එන්න කලින් ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවද? පළවෙනිම කරන්න පුළුවන් දේ ඔයාගේ නිව්සීලන්ඩ් වල තියෙන කරන්ට් ජොබ් මාකට් එක ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේක යටතට ඔයාට බලන්න පුළුවන් දේවල් තමයි ඔයාට ගැලපෙන, ඔයාගේ ස්කිල් සෙට් එකට ගැලපෙන මෙහි ජොබ් රෝල්ස් මොනවද? එතකොට ඒ වගේ ජොබ් රෝල්ස් තියෙන කම්පනීස් මොනවද? ඔයාගේ ස්කිල් සෙට් එකට ගැලපෙන රික්‍රූට්මන්ට්ස් කරන රික්‍රූටින් කම්පනීස් මොනවද? ඔයාගේ ජොබ් එකට ගැලපෙන සැලරි ස්කේල්ස් මොනවද? මේ වගේ දේවල් ඔයාට ලංකාවේ ඉඳන්ම රිසර්ච් කරන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයාට ඔයාගේ LinkedIn එක පුළුවන් තරම් හොඳට අප්ඩේට් කරලා ඒක full updated LinkedIn එකක් තියෙන එක හරිම වැදගත්. අනිත් දේ මම විස්තර කරන්නම් පොඩ්ඩක් ඉස්සරහට. පුළුවන් නම් නිව්සීලන්ඩ් TV programs, නිව්සීලන්ඩ් radio channels වලට වගේ දේවල් වලට ඇහුම්කන් දෙන්න පටන් ගන්න. radio channels වලට ඇහුම්කන් දෙන්න පුළුවන්. Rover කියලා app එකක් තියෙනවා. ලෝකේ ඕනම තැනක ඉඳන් ඔයාට ඇහුම්කන් දීම කරන්න පුළුවන්. ඒක පස්සේ ඔයාට interview stages වලට එනකොට ලොකු advantage එකක් වෙනවා. දෙවනි පියවර විදිහට නවසීලන්තයට ඇවිල්ලා ඔයා actively job වලට apply කරනකොට ඔයාගේ CV එක හදන්න ඕන විශේෂ විදි කීපයක් තියෙනවා. මගේ ඇඩ්වයිස් එක ඔයා ලොකු මාස්ටර් CV එකක් තියාගන්න. ඔයාගේ ඔක්කොම දේවල් තියෙන මේ CV එක පිටු 6ක් 7ක් 8ක් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ.
ඒ වුණාට නිවසීලන් ස්ටෑන්ඩඩ් සේල්ස් ප්‍රොෆෙෂනල් කෙනෙක්ගේ CV ෆෝමැට් එක සාමාන්‍යයෙන් මැක්සිමම් 2 pages නැත්නම් 2.5 pages. හැම ජොබ් එකකටම ඔය ඇප්ලයි කරද්දී CV එක සහ cover letter එක ජොබ් එකට අනුව කස්ටමයිස් කරන්න. මේකට ගොඩක් වෙලාව යන වැඩක්. ගොඩක් වෙලාවට මේක හරියට ඇප්ලයි කරනවා නම් එක ජොබ් එකකට ඇප්ලයි කරන්න පැය දෙකක් වගේ වෙලාවක් යන්න පුළුවන්. ඒ වුණාට ඒ විදිහට ඇප්ලයි කරන ජොබ් ඇප් වලට ඇප්ලයි කරනකොට ඔයාට හොඳ උත්තරයක් අනිත් පැත්තට ලැබෙන්න තියෙන ඉඩකඩ වැඩි. අනිත් එක ඔයාගේ CV එකේ හැම වෙලේම ඔයාගේ සේල්ස් කැරියර් එකේ තියෙන ඔයා කරලා තියෙන හොඳම achievement එක හැම වෙලේම executive summary එකේ දාන්න. මේකට හේතුව තමයි ගොඩක් sales roles වලට දැන් companies directly hire කරන්නේ නැහැ. ඒවට specific recruiting companies තියෙනවා. Average applications ගානක් ගත්තොත් දැන් තියෙන job role එකකට applications 150ක් 200ක් අතර වගේ ප්‍රමාණයක් මේ recruiting companies වලට එනවා. කම්පනි එක්ක ඇත්තට මේගොල්ලෝ ෆෝවර්ඩ් කරන්නේ 3ත් 5ත් අතර ප්‍රමාණයක්. එතකොට අර 200න් 3ත් 5ත් අතර ප්‍රමාණයට තේරෙන්න මුල ඉඳන්ම CV එකේ recruiter කියවන recruiterට convince වෙන જાතිය දේවල් තියෙන්න ඕනේ. අනිත් දේ ඔයාගේ CV එක impact CV එකක් වෙන්න ඕනේ. විශේෂයෙන් sales professional කෙනෙක්ගේ CV එකක් නම් ඒ CV එකේ ඔයා කම්පැනියට save කරපු ප්‍රමාණය හරි කම්පැනියට earn කරපු ප්‍රමාණය හරි පැහැදිලිව guideline වල තියෙන්න ඕනේ. අනිත් එක ඔයාගේ අනිත් තුන්වෙනි දේ ඔයාගේ jobs ඔයා list කරද්දී chronological order එකට ඔයාගේ jobs list වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා අන්තිමට කරපු job එක පටන් අරගෙන ඊට පස්සේ ඔයාගේ history එක පහළට යන්න ඕනේ. අන්තිම point එක සහ වැදගත්ම point එක ඔයාට පුළුවන් තරම් sales professional ගේ CV එකක් quantify වෙන්න ඕනේ. ඒ කියන්නේ global sales language ඒ කියන්නේ revenue margins percentages මේ වගේ දේවල් පුළුවන් තරම් ඔයාගේ CV එකට include වෙන්න ඕනේ. මොකද ඔයා එන්නේ ලංකාවේ කියන සම්පූර්ණ alien රටකින් මේ රටේ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ට ඔයාගේ context එක ඔයාගේ background එක ගොඩක් වෙලාවට තේරෙන එකක් නෑ. ඒ වුණාට ඒ sales language එක ඔයා කතා කරොත් එයාගේ CV එකේ ඒ language එක ඒගොල්ලන්ට තේරෙනවා. මේක නතරම් බැනුම් අහයිද දන්නෙත් නෑ. දිග නං ඕගොල්ලන්ට තියෙනවා නම් ප්ලීස් දිග නං දාන්න එපා CV එකේ. මම CVs across මට CV සමහර ඒවා හම්බෙලා තියෙනවා නම් 12 නම් 16 තියෙන CV එකේ නමේ. ඒ වගේ නමක් ඔයාගේ CV එකේ තියෙනවා නම් ගොඩක් වෙලාවට CV එක කියවන්නේවත් නැතුව අයින් වෙන්න තියෙන ඉඩක් තියෙනවා. ඒකින්ද උපරිම නම් දෙකක් ඇති CV එකට හොඳටම. ඊළඟට අනිත් එක ගොඩක් දෙනා දැන් AI use කරනවා තමන්ගේ CVs create කරන්න. AI අනිවාර්යෙන් use කරන්න. ඒ වුණාට පුළුවන් තරම් authentic වෙන්න try කරන්න ඔයාගේ CV එකේ. මොකද නැත්තම් අපිට ගොඩක් වෙලාවට වෙන හැමෝම ගොඩක් CVs ගොඩක් එක වගේ. එහෙම වුණාම ඔයාට stand out වෙන්න නැත්තම් කැපිලා පේන්න තියෙන ඉඩ පොඩ්ඩක් අඩු වෙනවා. අද ඔයා US කම්පැනි එක National Specification Manager රෝල් එකක ඉන්නවා. ඉතින් ලංකාවේ ඉඳලා එන කෙනෙකුට මේ වගේ රෝල් එකකට එන්න තියෙන biggest challenges මොනවාද? ස්පෙසිෆිකේෂන් මැනේජර් කෙනෙක් කියන්නේ ගොඩක් වෙලාවට directly architects and engineers like deal කරන කෙනෙක්. එතකොට ඔයා විකුණන ප්‍රොඩක්ට් එක කොච්චර ටෙක්නිකල්ද කියන එක මත ඔයාට තියෙන ප්‍රොඩක්ට් නොලෙජ් එක ඔයා කොච්චර සක්සස්ෆුල් වෙනවද කියන එක තීරණය කරනවා ස්පෙසිෆිකේෂන් මැනේජර් කෙනෙක්ගේ මේ මාකට් එකේදී. එතකොට මට තිබ්බ ලොකුම චැලෙන්ජ් එකක් තමයි මොකද මම A level වෙනකන් සිංහල මීඩියම් ඉගෙනගෙන ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රොඩක්ට් නොලෙජ් එක ඉගෙන ගන්න එක තමයි මට තිබ්බ ලොකුම චැලෙන්ජ් එක. ඒ කියන්නේ ස්පෙසිෆිකේෂන් මැනේජර් කෙනෙක් ගොඩක් වෙලාවට වැඩ කරන්නේ ට්‍රස්ටඩ් ඇඩ්වයිසර් කෙනෙක් විදිහට ආකිටෙක්ට් කෙනෙක්ට හෝ ඉංජිනියර් කෙනෙක්ට. එතකොට ඒගොල්ලෝ ඔයා ඒ සබ්ජෙක්ට් එකේ එක්ස්පර්ට් කෙනෙක් කියලා බලාපොරොත්තු වෙලා තමයි ඔයත් එක්ක ඉනිෂියල් කොන්වර්සේෂන්ස් පටන් ගන්නෙ. එතකොට සබ්ජෙක්ට් මැටර් එක ඔයා හරියට දන්නේ නැත්නම් එතන ඔයාගේ ක්‍රෙඩිබිලිටි එකට ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට සක්සස්ෆුලි ඔයාට ඒ රෝල් එක කරන්න බෑ. එතකොට මට තිබ්බ ලොකුම චැලෙන්ජ් එකක් තමයි ඒ ප්‍රොඩක්ට් නොලෙජ් එක ගේන් කරන එක වෙනම භාෂාවකින් මට ෆැමිලියර් නැති. ඒකට ලොකු කාලයක් කැපකිරීමක් මට කරන්න සිද්ධ වෙන්න වුණා. දෙවෙනි චැලෙන්ජ් එක තමයි මට තිබ්බ ඒ ආකිටෙක්ට් සහ ඉංජිනියර් නෙට්වර්ක් එක හදාගන්න එක. කෙලින්ම ලංකාවේ ඉඳන් නවසීලන්තයට ඇවිල්ලා මට කෝල් එකක් දීලා ආකිටෙක්ට් කෙනෙක්ට හෝ ඉංජිනියර් කෙනෙක්ට කියන්න බෑ මං ගාව මෙහෙම ප්‍රොඩක්ට් එකක් තියෙනවා ඔයා කැමතිද මේ ගැන ඩිස්කස් කරන්න කියලා. ඒකට ග්‍රැජුවල් ප්‍රොසෙස් එකක් මට ඇත්තටම ෆලෝ කරන්න වුණා. ඒකට මට අවුරුදු 3ත් 5ත් අතර කාලයක් ගත වුණා. නවසීලන්තයේ පුරාම ඒ ආකිටෙක්ට් සහ ඉංජිනියරින් නෙට්වර්ක් එක
මට හදාගන්න. තුන්වැනි ලොකුම චැලෙන්ජ් එක මට උනේ නිව්සීලන්ඩ් බිල්ඩින් කෝඩ් එක ගැන මම ෆැමිලියරයිස් කරගන්න එක. මොකද නිව්සීලන්ඩ් බිල්ඩින් කෝඩ් එකත් එක්ක තමයි හැමදේම ඒ ස්පෙસિෆිකේෂන් මැනේජර් කෙනෙක්, ආකිටෙක්ට් සහ ඉන්ජිනියර් කෙනෙක් අතර වෙන ඩීලින්ග්ස් ඔක්කොම සිද්ධ වෙන්නේ. එතකොට මම නිව්සීලන්ඩ් බිල්ඩින් කෝඩ් එකත් එක්ක ෆැමිලියර් නැත්තම් ආයෙ මට ඒ රස්සාව හොඳ විදිහට කරගෙන යන්න බෑ. නිව්සීලන්ඩ් බිල්ඩින් කෝඩ් එක කියන්නේ ගොඩාක් සංකීර්ණ ලොකු ඩොකියුමන්ට් එකක්. ඉතින් ඒකේ මට අදාළ තැන් මම ගොඩක් අධ්‍යයනය කරලා ලොකු කාලයක් අරගෙන ලොකු කැපකිරීමක් කරලා ඒ මම විකුණන ප්‍රොඩක්ට්ස් එක්ක ඒවා කොහොමද කම්ප්ලයි වෙන්නේ බිල්ඩින් කෝඩ් එකත් එක්ක කියන එක ගැනත් මට ලොකු දැනුමක් මේ රෝල් එක කරන්න අනිවාර්යෙන් අවශ්‍යයි. මේ දේවල් තුන තමයි මට තිබ්බ ලොකුම challenges තුන as a national specification manager. ශ්‍රී ලංකන්ස්ලා ජෙනරලි හાર્ඩ් වර්කින් කියන ප්‍රසෙප්ෂන් එක තියෙනවා. කිවි වර්ක් ප්ලේස් එක ශ්‍රී ලංකන්ස්ලා ගැන තියෙන රෙපියුටේෂන් එක කොහොමද? ඒක ඇත්ත. කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක ස්පෙසිෆිකලි අපි ගත්තොත් ගොඩක් කිවිස්ලා ඩොමිනන්ට් ඉන්ඩස්ට්‍රි එකක්. වෙන ජාතිවල කට්ටිය ඉමිග්‍රන්ට්ස්ලා සෑහෙන අඩුයි කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ. මට තේරෙන විදියට ශ්‍රී ලංකන්ස්ලට අපි ආපු බැක්ග්‍රවුන්ඩ් එක සහ අපේ අධ්‍යාපන ක්‍රමය ඒවා ඔක්කොම එක්ක බලද්දී අපේ දරා ගැනීම සහ අපේ ප්‍රශ්නවලට මුහුණ දීම ප්‍රශ්න විසඳීම වගේ ස්කිල්ස් අපේ ගොඩක් වැඩි. ඇත්තටම ගොඩක් සවුත් ඒෂියන් කන්ට්‍රීස් වල වලින් එන ඉමිග්‍රන්ට්ස්ලාගේ මේ ස්කිල් සෙට් එක තියෙනවා. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් අපි more comfortable to be uncomfortable. ඒක තමයි අපේ ලොකුම ඇත්තටම තියෙන plus point එක. ශ්‍රී ලංකන්ස්ලා stand out වෙන්නේ මට තේරෙන විදිහට අනිත් South Asian community එකෙන් අපේ cultural adaptability එක. මොකද ශ්‍රී ලංකන්ස්ලා ගොඩක් ඒ රටේ culture එකට හරිම ඉක්මනට adapt වෙනවා. ඒක මේ රටේ මිනිස්සු ගොඩක් appreciate කරනවා. මගේ පර්සනල් එක්ස්පිරියන්සෙන් කිව්වොත් මම ටෙලිකමියුනිකේෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඉද්දි සහ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඉද්දි ශ්‍රී ලංකන්ස්ලා 12 දෙනෙක් හය කරලා තිනවා. ඒකෙන් 10 දෙනෙක් ඒ රෝල් එකේ ඉතාම හොඳට perform කරලා රෙසිඩෙන්සි එක අරගෙන ඒකින් 4-5 දෙනෙක්ට දැන් සිටිසන්ෂිප් එක තියෙනවා, සමහර අයට ගෙවල් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හොඳට perform කරලා ඒ රෝල්ස් වලට ඇඩැප්ට් වෙලා තිනවා. ඉතින් ඒක ගැන මතක් වෙනකොට මටත් පුංචි සන්තෝෂයක් තියෙනවා. ඒ තව කෙනෙක්ගේ ඒ ජීවිතය හදාගන්න මටත් උදව්වක් වෙන්න පුළුවන් වෙච්ච එකට. අද AI ටෙක්නොලොජි රිමෝට් වර්ක් ග්ලෝබල් කම්පැනිස් එක්ක ඉන්ඩස්ට්‍රි ගොඩාක් වෙනස් වෙනවා. යං ශ්‍රී ලංකන්ස්ලට ඕවර්සීස් කරියර් එකක් බිල්ඩ් කරන්න ෆෝකස් කරන්න ඕන ස්කිල්ස් මොනවාද? ඔව් ඇත්තටම මටත් ගොඩක් යං කිවිස් ලව ශ්‍රී ලංකන්ස් ලව ඉන්ටර්විව් කරන්න අවස්ථාව ලැබිලා තිනවා. මටත් තේරිච්ච පළවෙනි දේ තමයි මේ ළමයි අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියන එක ඒ කාලේ අපි හිටියට වඩා. ප්‍රධාන ස්කිල්ස් මට තේරෙන විදිහට ඩිවෙලොප් කරන්න ඕන. උදාහරණයක් විදිහට අපි ජොබ් මාකට් එකට එන්ටර් වෙද්දී ප්‍රධාන දේවල් තුනක් තමයි මට ඇත්තටම හිතෙන්නේ වැදගත් වුණා කියලා. number 1 or relevant qualification එකක් තියෙන්න ඕනේ. number 2 or computer එකේ word powerpoint excel වගේ basic දේවල් පුළුවන් වෙන්න ඕනේ. number 3 or ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනේ. ඔය දේවල් තුන තමයි අපි ජොබ් මාකට් එකට එන්ටර් වෙද්දී වැදගත් වෙච්ච දේවල්. but දැන් අලුතෙන් එන කෙනෙක්ට ඊට වඩා ගොඩාක් ස්කිල් සෙට් එකක් ඒගොල්ලෝ ඩෙවලොප් කරන්න ඕනේ. මම කලින් කිව්ව දේවල් තුනට අමතරව ප්‍රධාන ස්කිල්ස් තව මම ඇඩිෂනලි තියෙන්න ඕනේ කියලා හිතන්නේ ඒගොල්ලෝ AI tools පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. ගොඩාක් එක්ස්ට්‍රීම් ලෙවල් වලට නෙමෙයි බේසික් දැනුමක්වත් අඩු ගන්න තියෙන්න ඕනේ. සෝෂල් මීඩියා කොහොමද පාවිච්චි කරන්නේ, LinkedIn වගේ දේවල් කොහොමද පාවිච්චි කරන්නේ, ඒ වගේ දැනුමක් ඒගොල්ලොන්ට තියෙන්න ඕනේ. සහ සමාජය ගැන අපිට වඩා පුළුල් අවබෝධයක් ඒගොල්ලොන්ට තියෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අපිට වඩා එක්ස්පෝස් වෙනවා සමාජයට ප්‍රධාන වශයෙන් සෝෂල් මීඩියා නිසා. මට හිතෙන්නේ යං කිවි කෙනෙක් හරි ශ්‍රී ලංකන් කෙනෙක් හරි මාකට් එකට ඇතුල් වෙනවා නම් මේ ස්කිල් සෙට් එක තමයි මම දැන් දකින්නේ වැදගත් වෙන දේවල් විදියට. නිව්සීලන්ඩ් ඇවිල්ලා ගත්ත best and worst financial decisions මොනවාද? හොඳ ප්‍රශ්නයක්. අපි නරකකින් පටන් ගමු ඉස්සෙල්ලා. worst financial decision එක කියන්න කලින් මම පොඩි context එකක් දෙන්නම්. මම එන්නේ ලංකාවේ ගම මාතලේ මධ්‍යම පාන්තික පවුලකින් එන්නේ. එතකොට ලොකු ආසාවක් තිබ්බා යුරෝපියන් වාහනයකට. ඇවිල්ලා පුළුවන් වෙච්ච ගමන් කරපු පළවෙනි වැඩේ වීසා එකේ ඉද්දී ෆයිනෑන්ස් කරලා BMW එකක් ගත්තා. මේක තමයි මම ගත්ත නරකම ෆයිනෑන්ෂියල් ඩිසිෂන් එක. හැම පාරම සර්විස් එකට යද්දී, හැම පාරම වොරන්ට් ඔෆ් ෆිට්නස් චේන්ජ් කරද්දී යද්දී
කීයක් සල්ලි වීදන් වෙයිද කොච්චර ගානක් මේකට මට මේ පාර වීදන් කරන්න වෙයිද වගේ දේවල් ගොඩක් මට හැම්වෙලේම හිතේවත් දුන්න ඒක තමයි මම ගත්ත නර්ගම ෆයිනන්ශල් ඩිසිෂන් එක බෙස්ට ෆයිනන්ශල් ඩිසිෂන් එක තමයි ගොඩක් රිසර්ච් කරලා හොයල බල්ලා අපි ගත්ත ගෙදර ගයක් කියන්න ඇත්තරම නිවසිලන් මාගට් එකේ ඔයා ඇක්ටිව්ලි වෙන දේවල්වලට ඉන්වෙස් කරන්න නැත්තං ඔයා ස්ලෝ ඉන්වෙස්මන්ට් එකට ඔයා ඕකේනම් ඉතාම හොඳ ඉන්වෙස්මන්ට් එකක් උදාහරණයක් විදිහට ඕක්ලන්ඩ් ගත්තොත් 95 ඉඳන් 2025 වෙනකන් ඇවරේජ් හවුස් ප්‍රයිස් එක ලක්ෂ 2.5 ඉඳන් ඕවර් 1 මිලියන් වගේ ගිහින් තියෙනවා. එතකොට අවුරුදු 20ක් ඇතුළත ඒ වගේ ලොකු ගේන් එකක් එන එක ඇත්තම ගොඩක් හොඳ ෆයිනෑන්ෂල් ඩිසිෂන් එකක් සහ ඉන්වෙස්ට්මන්ට්. අදත් ලංකාව ගැන මිස් වෙන දේවල් මොනවාද? ෆුඩ්, පීපල්, ලයිෆ්ස්ටයිල්, කොළඹ එනර්ජි. ප්‍රධාන දේ ඇත්තටම ගොඩක් මිස් වෙන දෙමව්පියෝ දෙන්න. ඒ කියන්නේ දේගොල්ලෝ වයසට යනවා. දැන් අපි මෙහෙට අවිලා අවුරුදු 10කට වැඩි. දැන් මගේ අම්මයි තාත්තයි දෙන්නම almost 70 years වලට කිට්ටුයි. එතකොට ඒගොල්ලොන්ට බැරි වෙන කාලේ අපිට හදිසියකට යන්න බැරි වෙයිද කියන හැඟීම මගේ හිතේ හැම වෙලෙම තියෙනවා. හැම වෙලෙම මේක වැඩ කරනවා. යාළුවෝ මිස් වෙනවා, නෑදෑයෝ මිස් වෙනවා. යාළුවෝත් ගොඩක් අය සමහර යාළුවෝ හොඳ යාළුවෝ තාම ලංකාවේ ඉන්නවා. සමහර අය ඒගොල්ලොත් පිටරට වලට ගිහිල්ලා කෑම අනිවාර්යෙන් මිස් වෙනවා. මෙහෙ අපි කොච්චර පිටරකට ඇවිල්ලා හිටියත් අපි සතියට එකපාරක් හරි ලංකාවේ කෑමක් කෑවේ නැත්තම් නිකන් ඒක හරි නෑ වගේ. කෑම අනිවාර්යෙන් මිස් වෙනවා. කොළඹත් මිස් වෙනවා. කොළඹ පාටි සීන් එක මිස් වෙනවා. ඉතින් ඒ ඔක්කොම දේවල් මිස් වෙනවා. ඒක තමයි අපි පුළුවන් හැම අවස්ථාවකම ලංකාවට ඇවිල්ලා යන්න උත්සාහ කරන්නේ. Dimut, what do you have to say to other dads who are struggling with work, family, with young children? පවුලක් විතර එනවා නම් ඕගොල්ලෝ ගොඩක් වෙලාවට ලංකාවේ බොහොම කම්ෆර්ටබල් ජීවිතයක් ගත කරපු හොඳ රස්සා කරපු ක්වොලිෆයිඩ් කට්ටිය. එතකොට නවසීලන්තයට එන ප්‍රධාන හේතුව ගොඩක් වෙලාවට අම්මා තාත්තා ඒගොල්ලොන්ටත් වඩා තමන්ගේ ළමයින්ට ඒගොල්ලොන්ට තිබ්බ නැති opportunities ඒගොල්ලොන්ට තිබ්බ නැති ජීවිතයක් හදලා දෙන එක. එතකොට මම හිතන්නේ ඇවිල්ලා තමන් ගොඩක් දුක් විඳිනවා නම් එහෙම අමාරු තත්ත්වයක ඉන්නවා නම් ඒක හැම වෙලේම හිතේ තියාගමු. ඒ කියන්නේ මේ ගමන ආවේයයි අපි මේ කැපකිරීම කරන්නේ කවුරු වෙනුවෙන්ද කියන එක මම හැම වෙලේම හිතන දෙයක් තමයි. හොඳ කාල හැම වෙලේම තියෙන්නෙත් නැහැ, නරක කාල හැමදාම තියෙන්නෙත් නැහැ. ඉතින් ඒකෙන් එළියට එයි. ඒ කියන්නේ මම පුද්ගලිකව දන්නවා සමහර තාත්තලා ඉන්නවා රස්සා 2-3 කරන ළමයින්ට කන්න බොන්න දීලා ඒගොල්ලොන්ට ඒ අවශ්‍ය දේවල් ලබා දෙන්න. ඉතින් ඒගොල්ලෝ ගැන මගේ හිතේ ලොකු ආදරයක් ගෞරවයක් තියෙනවා තාත්තා කෙනෙක් විදිහට. සහ එහෙම කෙනෙක් ස්ට්‍රගල් කරනවා නම් එහෙම කෙනෙක්ට උදව්වක් ඕන නම් ඇත්තටම අපේ ලොකු හොඳ ෆ්‍රෙන්ඩ් ගෲප් එකක් ඉන්නවා. එහෙම පුළුවන් නම් රීච් කරන්න, එහෙම උදව්වක් ඕන නම් අපි ඇත්තටම එහෙම කට්ටියට කතා කරන්න උදව් කරන්න කැමතියි. අද ඔයාගේ 10-year youngest Sri Lankan version එක meet වුණොත් New Zealand journey එක start කරන්න කලින් ඔයා එයාට කියන honest advice එක මොකක්ද? පළවෙනිම කියන දේ ඩොලර් 2000ක් අරගෙන විතරක් මෙහෙට බහින්න එපා කියන එක. ශ්‍රීලංක ජීවිතේ ගොඩක් වෙලාවට අපි ප්ලෑන් කරන එක්සැක්ට් විදියට යන්නේ නැහැ. ඒකට අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒකට මෙන්ටලි සහ ෆිසිකලි දෙකම අපි ප්‍රිපෙයාර් වෙලා ඉන්න ඕනේ. ඒ චැලෙන්ජස් වලට මුහුණ දෙන්න. හැබැයි ඉතින් අර ඒ දුක්කම් කටළු දරාගෙන ඒ පාර හරහා ඔයා ගියාට පස්සේ අන්තිමට ඉතාම සුන්දර ජීවිතයක් ඔයාට ගොඩනගා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒකින්ද ඒ විඳින දුක ඇත්තටම නිකන් ආයෝජනයක් වගේ හොඳ අනාගත ජීවිතයකට. ඒකින්ද අවුරුදු 10කට කලින් මම හම්බුණත් මම නිව්සීලන්ඩ් එනවා.